අද ලෝකයේ තිබෙන බලවත්ම ආයුධ අතරින් එකක් තමයි බැලස්ටික් මිසයිල් කියන්නේ. මෙම මිසයිල වල විශේෂත්වයක් වන්නේ මෙම මිසයිලයක් ලොන්ච් කරාම එය අහසට කිලෝමීටර් 100 ගාණක් ඉහළින් ගොස් ඉතා වේගයෙන් ටාගට් එකට වැටීමයි. සමහර බැලස්ටික් මිසයිල් වලට නියුක්ලියර් වෙපන්ස් පවා රැගෙන යන්න පුළුවන්. අද වීඩියෝ එකෙන් අපි බලමු බැලස්ටික් මිසයිල් කියන්නේ මොකක්ද, එය වැඩ කරන්නේ කොහොමද කියලා. බැලස්ටික් මිසයිල් කියන්නේ රොකට් එන්ජින් යූස් කරලා ලොන්ච් කරන ලොංග් රේන්ජ් වෙපන් සිස්ටම් එක. මෙම මිසයිල් එකක් ලොන්ච් කරාම මුලින්ම රොකට් එන්ජින් එකේ ස්පේස් ඩිරෙක්ෂන් එකට යනවා. ඊට පස්සේ එන්ජින් එක නතර වුණාම මිසයිල් එකට එන්ජින් එක මගින් ලබා දුන්නු ශක්තිය යටතේ මිසයිල් එක ට්‍රැවල් කිරීම සිදු කරනවා. මෙම මිසයිල් එක ගමන් කරන ගමන් පථය සාමාන්‍යයෙන් බෝලයකට ස්ටික් එකකින් පහර දුන්නාම ගමන් කරන ගමන් පථය හා සමාන වන නිසා මෙයට බැලස්ටික් මිසයිල් ලෙස නම් කර තිබෙනවා. බැලස්ටික් මිසයිල් එකක මේන් ස්ටේජ් 3ක් තියෙනවා. බූට් ස්ටේජ්, රොකට් එක ලොන්ච් වෙලා රොකට් එන්ජින් ෆයර් වීම නිසා මිසයිල් එක ස්කයි එකට ඇකියුරේට් වෙන ස්ටේජ් එක මෙලෙස හඳුන්වනවා. මිඩ්කෝස් ස්පේස් මිසයිල් එක ස්පේස් එන්වයරන්මන්ට් එකේ ට්‍රැවල් කරන ස්ටේජ් එක මෙලෙස හඳුන්වනවා. මේ ස්ටේජ් එකේ වෙයා හෙඩ් එක කිලෝමීටර් 1000ක් පමණ ගමන් කිරීම සිදු කරනවා. ටර්මිනල් පේස් අවසාන ස්ටේජ් එක. මෙම ස්ටේජ් එකේ වෙයා හෙඩ් එක ඉතා වේගයෙන් ටාගට් එකට වැටීම සිදු වෙනවා. බැලස්ටික් මිසයිල් ඩිස්ටන්ස් එක අනුව කැටගරීස් කිහිපයකට වෙන් කිරීම සිදු කරනවා. ෂෝට් රේන්ජ් බැලස්ටික් මිසයිල්. මෙය කිලෝමීටර් 300 සිට කිලෝමීටර් 1000 අතර පරාසයේ පවතිනවා. මීඩියම් රේන්ජ් බැලස්ටික් මිසයිල්. මෙය කිලෝමීටර් 16 සිට කිලෝමීටර් 3000 දක්වා අතර පරාසයේ විහිදෙනවා. ඉන්ටර්මීඩියට් රේන්ජ් බැලස්ටික් මිසයිල්. මෙය කිලෝමීටර් 3000 සිට 5500 අතර සීමාවේ ගමන් කරනවා. ඉන්ටර්කන්ටිනෙන්ටල් බැලස්ටික් මිසයිල්. මෙය කිලෝමීටර් 5500ට වඩා වැඩි ඩිරෙක්ෂන් ට්‍රැවල් කිරීම සඳහා යොදාගනු ලබනවා. බැලස්ටික් මිසයිල් වෙයා හෙඩ් එක අනුව ටයිප් කිහිපයකට වෙන් කිරීම සිදු කරනවා. කන්වෙන්ෂනල් එක්ස්ප්ලෝසිව්ස්, නියුක්ලියර් වර්හෙඩ්, කෙමිකල් වර්හෙඩ්. නමුත් නියුක්ලියර් වර්හෙඩ් යූස් කරන බැලස්ටික් මිසයිල් ලෝකයට විශාල තර්ජනයක් සිදු කරනවා. එම නිසා ගෝලීයව ඇග්‍රිමන්ට් සිදු කර තිබෙනවා මෙම වෙපන්ස් භාවිතා කිරීම සිදු නොකරන්න. බැලස්ටික් මිසයිල් මෙච්චරවත් ඩේන්ජර් වෙන්නේ ඒ වගේ ඉතා වේගවත් ස්පීඩ් එක නිසා. මිසයිල් එක ලොන්ච් වෙලා මිනිත්තු කිහිපයකින්ම ටාගට් එකට එල්ල වෙන්න මේ මිසයිල් එකට පුළුවන්. ඒ වගේම මේවා බාධා කරලා නතර කරන එක ඉතාමත් දුෂ්කර කාර්යයක්. එම නිසා බැලස්ටික් මිසයිල් මොඩර්න් වෙපන් වල උපායශීලී ආයුධයක් ලෙස හැඳින්වීමට පුළුවන්. බැලස්ටික් මිසයිල් වල ටෙක්නොලොජි එක ස්පේස් සයන්ස් සහ මිලිටරි ටෙක්නොලොජි කම්බයින් වෙලා හදපු පවර්ෆුල් සිස්ටම් එකක්. ඒත් මේ ටෙක්නොලොජි ලෝකයේ සිකියුරිටි ගැන විශාල ප්‍රශ්නයක් ඇති කර තිබෙනවා. මෙවැනි ඉන්ටරෙස්ටිං වීඩියෝ බලන්න දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.